කොහොමද? මම මනෝජ්. මම ඩුබයි බේස්ඩ් ට්‍රේනර් කෙනෙක්. මම අද කරන්න යන්නේ අපෝ බොඩි වර්ක්අවුට් එකක්. සෝ ඉතින් මම හිතනවා ඔයාලත් ඒක එකතු කරගන්න. මොකද මම මේක සිංහලෙන් කරන පළවෙනි vlog එක. බලමු මොකද වෙන්නේ කියලා. පළවෙනි එක්සර්සයිස් එක warm up එක ඉවරයි. දැන් කරන්න යන වොකින් සෙට් එක. මේකේ තියෙනවා සුපර් සෙට් එකක්. ඒ කියන්නේ එක්සර්සයිස් දෙකක් එකට එකතු කරලා මේක තියෙනවා මට ඉන්ක්ලයින් ඩම්බෙල් ෆ්ලයි එකයි ෆ්ලැට් ඩම්බෙල් ෆ්ලයි එකයි. සෝ ඉතින් මම ඒක කරන්න යන්නේ. ඔයාලත් කරනවා නම් ඔයාලා හරියට මේකේ ෆෝම් එක අනිත් එක වෝම් අප් එක හොඳට කරගන්න. මොකද මේක හයි ඉන්ටෙන්ස් වර්ක්අවුට් එකක්. මොකද මම ඉන්නේ මගේ කටින් ෆේස් එකේ. ඉතින් මම ගොඩක් මගේ මසල් ඇක්ටිවේට් කරන එක ගැන විතරයි දැන් හිතන්නේ. හැවි ලිෆ්ටිං කරන්න යන්නේ නැහැ. ඩම්බෙල් ෆ්ලැට් ඩම්බෙල් ෆ්ලයි එක. ඒකෙත් මම කරන්න බලනවා සාමාන්‍ය රෙපිටේෂන් 15ක් විතර. දෙකම එකට කරන්න ඕන. ඕකේ ඊළඟට ගන්න යන්නේ ස්මිත් මැෂින් ෆ්ලැට් ප්‍රෙස් එකයි ඉන්ක්ලයින් ඩම්බෙල් ප්‍රෙස් එකයි කේබල් ක්‍රොස් ඕවර් එකයි. මේක සෙට් 3ක් එකට තියෙන්නේ. ඒක අපි කියනවා ජයන්ට් සෙට් කියලා. මේක හැබැයි සාමාන්‍ය බිගිනර් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අඩුම අවුරුදු 2-3ක්වත් එක දිගට වර්ක්අවුට් කරනවා නම් ඔයාලට මේ වගේ දේවල් try කරලා බලන්න පුළුවන්. මේකෙත් මම සාමාන්‍යයෙන් මට රෙපිටේෂන් 12ක් 15ක් අතර මොනිටර් වෙට් එකක් තියලා මම කරන්නේ. හරි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. අපි ඉස්තියාගමු 40ක් වගේ එක පැත්තකට 20 ගන්න. සාමාන්‍යයෙන් සෙකන්ඩ් සෙට් එකේ විතර තව 10ක් හරි 5ක් හරි වැඩි කරමු. whole point is that there is one process of continuously improving yourself.
engineering back in India, and one of my projects had a lot of data analysis. That was the first time I realized that I love Python programming, and it was more fun that gave me that opportunity. I started as an intern and then full time as a researcher. Really developing a core skill set. You can actually quantify anything and everything. So I really got into it. And I realized that Okay. the same Can you share this? Okay. ඕකේ ඒක තුන්වෙනි එක මේක මේකෙත් අපි මේ විදිහටමයි කරන්නේ සාමාන්‍යයෙන් reputation 12ක් 15ක් අතර යන්න පුළුවන් weight එකක් කරලා weight එකක් තියලා කරනවා sorry හරි මේක එක දෙවෙනි සෙට් එක එකක් ඉවරයි පළවෙනි එක මම වෝම් අප් සෙට් එකක් විදිහට කවුන්ට් කරන්නේ සෝ මම තව වෝකින් සෙට් දෙකක් කරන්න යනවා මේකයි තව එකක් of course ඔක්කොම දාන්න නෑ ඉතින් ඊට පස්සේ වීඩියෝ එඩිට් කරන්න බෑ මට බෑ මම තනියම කරන්න හැමදේම තාම පටන් ගත්ත විතරයි hope හිතනවා ඉස්සරහට මේ ටික කරගෙන යන්න පුළුවන් කියලා ඔයාලට මොනවා හරි එඩියුකේෂනල්ස් වීඩියෝ දෙන්න මම දන්න දෙයින් අතර මමත් ඉගෙන ගන්නවා මේ දේවල් තාම කරන්න vlogging බලමු මේකේ මම try කරනවා අඩුම 10ක් 12ක් අතර 12ක් පුළුවන් වුණොත් 15ක් try කරනවා බලමු පාලොක්ක නිතාත්තේ ඕකේ මේක අපි ගමු 30ක් බෙන්ච් එකේ ඇන්ගල් එක තියන්නේ 45කට Okay, there you go.
හරි මේකට තව පහ ගන්න පහක් දාලා අපි රෙප්ස් 10ක් වගේ ටාගට් කරමු අඩු මටයි chest day එකේ awesome exercise එක දැන් ඔයාලට සමහරක් අයට මේක කරන්න පුළුවන් සමහරක් අයට බෑ උනාට මම recommend කරනවා ඔයාලට ගන්න පුළුවන් නම් assistant machine එකේ so අර weight එක තියෙන්නේ weight එක තියලා pull up කරන්න තියෙන්නේම ඒක කරනවා නම් මේක chest growth එකට හොඳම exercise එකක්. නා කියන්නේ without any help කරන්න පුළුවන් අයට කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න elbow දෙක
ආම්ස් එක ඇතුළට කරන්න එළියට කරන්න යන්න එපා. මොකද මේ ටෙන්ඩන් එක හරිම භයානක ටෙන්ඩන් දෙකක්. මෙතන තියෙන්නේ ෂෝල්ඩර් එකයි චෙස්ට් එකයි අතර තියෙන ටෙන්ඩන් එක. මොකද ෂණිකව ඒක අවුට් යන්න පුළුවන්. ඔයාලා හරියට ෆෝම් එකේ ඒක අනිත් එක්සර්සයිස් එක කලින් හොඳට වෝම් අප් එකක් මතක තියාගන්න. හොඳට වෝම් අප් එක අංක 2 කරෙක්ට් ෆෝම් එක අංක 3 ඊගෝ ලිෆ්ටිං ඒ කිසි දෙයක් කරන්න යන්න එපා. බලමු. Okay, මේකත් එක මම පැක් ඩෙක් ෆ්ලයි එක කරනවා. ෆස්ට් එක්සර්සයිස් එක. සෝ මම try කරනවා මේකේ. අඩුම reps set දෙකක් තියෙනවා. අඩුම set දෙකෙන් 15 වගේ reps කරන්න try කරනවා. ඔව් පළවෙනි එක කොහොමද 15ක් කරගෙන මම ලාස්ට් එක තමයි පොඩ්ඩක් මේක ලාස්ට් සෙට් එක ෆුල් ස්ටැක් එකම දැම්මා. ෆුල් ස්ටැක් එකට මේක තියෙන්නේ 200 pound 91 kg. so හිතාගන්න පුළුවන් සාමාන්‍ය reps අඩුම 12ක් easy. okay. බැරි වුණා. sorry guys. okay මේක දැනට chest ඉවරයි. මට දැන් ඊළඟට තියෙනවා back ඊට පස්සේ shoulders. මම ඔක්කොම මේක එකට දාන්නේ නැහැ. මොකද දැන් මේ workout plan එක මට තව සති දෙකක් කරන්න තියෙනවා. එතකොට ඔයාලට බෝර් වෙනවා. හැමදාම එකම exercise ටික හැමදාම මගේ එකම කච කච යන්න ගියොත් එහෙම. ඉතින් මම මේ එක්සර්සයිස් ටික කඩලා ඔයාලට එවන්න දාන්න. සමහර කෙනෙක් මම දවස් ගානේ අප්ලෝඩ් කරනවා නැත්නම් දවසක් කරලා දවසක් වගේ අප්ලෝඩ් කරනවා. ඕකේ. එච්චරයි. chest එක පම්ප් වෙලා තියෙන එකේ පොඩක් chest එකේ පෝසින් ටිකක් කරමු. ඕකේ. ඕකේ. මේක තමයි ඉතින් workout එකෙන් පස්සේ තියෙන පම්ප් එක. ඔච්චරයි ඉතින්. ඊළඟට මම ෆුල් මගේ බෑක් ඩේ වීඩියෝ එකක් දානවා. සෙට් see you.
සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න මොනවද අඩුපාඩුවක් තියෙනවා මගේ කියන්න එච්චරයි thanks for watching